අහන්න හිතවතුනි. අපට ලසඤ්ඤා පිළියෙල කරගන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ඉතාලි චෙෆ් කෙනෙක් ගාව ඒ හැම වට්ටෝරුවක්ම තියෙනවා. ඇත්තම කියනවා නම් ලසඤ්ඤා පිළියෙල කරගන්න ක්‍රම 22000ක් පමණ තියෙනවා. ඒක නම් නියමයි. හරිම චෝ. සමහර වට්ටෝරු වල නූඩ්ල්ස් තියෙනවා. ලීස්, තක්කාලි, සෝස්. ඒ සොසේජස් අමතක කරන්න එපා. මදි නොකියන්න සොසේජස් ඕනේ. මෙන්න තියෙනවා. මදි නොවෙන්න සොසේජස්. බෑ මං ආයේ ඔයාට ගේන්න කෝටු විසි කරන්නේ නෑ නෑ කිව්වොත් නෑ යනවා යන්න බෑ බෑ ඔය මෝඩ බලු මොලේට තේරෙන්නේ නැද්ද බෑ කියන වචනේ තේරුම තේරෙන්නේ නැද්ද මෙතන කරදර කරන් දෙන්න යනවා යන්න ඔයට අහුලන් ඉන්න මං ආයේ කෝටු විසි කරන්නේ නෑ කිව්වොත් නෑ මේක මට විශාල කරදරයක් වුණා නේද දෙයියන් බෑ නෑ කිව්වොත් බෑ බෑ කිව්වොත් නෑ මං ආයේ කෝටු විසි කරන්නේ අන්න ඒ විදියට තමයි හිතවතුනි අපි මේකට චීස් එකතු කරගන්නේ. අයියෝ මට ඒක මග හැරුණා මේ බලු තඩිය කෑවා මාව කෑවා. ඔව් චීස් තියනවා කියන්නේ ඉතින් කොහොමත් ඒක හොඳම කොටස තමයි. ජෝන් මෙන්න කෝල් ජෝනෝ. නැහම මේ චිත්‍රයක් අඳිනක මගින්නේ. ඇයි ලීස්? දැන් ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකක් එනවා. මට හිතෙනවා ඔයාලක බැලුවොත් හොඳයි කියලා ජෝන්. ඒ ලීස් දැන් නම් වෙලාවක් නෑ මට ඩෙඩ්ලයින් එකක් තියෙනවා. අනිත් එක අර සින්දු බින්දු දෙන්නත් වෙනවා කිව්වා. ඊට පස්සේ මට තව වැඩක්. අර ෆැනිස්ටෑන් වල ඉන්න සබඩු වෙනද? මං දන්නේ විදිහට එක සබඩු කෙනා ඉන්නේ. මං දැම්ම බලන්න. ස්තුතියි ලීස්. දැන් අපි මේ හදාගත්ත ලසඤ්ඤා නූඩ්ල්ස් ටික සික්සැක් විදියට තමයි දාගන්නේ. මං දන්නේ ඔයගොල්ලෝ ඇයි ගාෆීල් බලන්නේ කියලා මේ මෙච්චර ලස්සන වැඩසටහන් තියෙද්දි දෙයියනේ ඈ මේ බලන්න. සමා වෙන්න ගාෆීල්. මට බලන්න වැදගත් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. කරන්න ඊටම අමාරු දේවල් වගේම අපි මේක දාගෙන යා යුතු විශ්මිත ස්ථාන හලවක් කරගන්න විශේෂද මේ චීස් ටික හොදන්න. බලන්න මේක අපි පිළියෙල හොඳයි ගාෆීල්. මට මේ දේ කරන්න ඕනේ නැහැ. හැබැයි මට දැන් සිද්ධ වෙනවා රහස් ආයුධයක් පාවිච්චි කරන්න. මොන රහස් ආයුධයටවත් බෑ මං කැමති ප්‍රෝග්‍රෑම් එක නවත්තන්න. අන්න සින්දු බින්දු දෙන්නත් මෙහෙට එනවා කිව්වා. සින්දු බින්දු කියලා කියන්නේ මට මේ දේ කරන්න ඕනේ නැහැ. ඒත් ඒ ප්‍රෝග්‍රෑම් එක මම බලන්න ඕනේ. ඇයි අමාරු දේවල් වගේම යන්න ඊටමත් විශ්මිත ස්ථාන කීපයක්ම ෆ්‍රානිස්ටාන් වල තියෙනවා. ඒ තියෙන වනාන්තරේ ගොඩක් භයානකයි ඒ වගේම රාක්ෂසයන් පෙරලා. අයියෝ ජපානයට ගහපු පරමාණු බෝම්බ ටික කොයිට වඩා හොඳයි. හරි. අයියෝ. මේකට ඇංගිලා ඉන්න ජීවිත කාලෙම එළියට එන්නේ නෑ මං ආයේ. මෙරට ප්‍රසිද්ධම අද්භූත සත්වයා කවුද කියලා දන්නවද? හැමෝම මෙයාට කියන්නේ සබඩු කියලා. මේ අද්භූත සත්ව දැකලා තියන්නේ කීප දෙනෙක් විතරයි. ඒ උනාට දැකපු අයට යාව කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපි දවසක් කැලේට ගියා පොඩි දඩයමක් කරන්න කියලා හිතාගෙන. එතකොට යාව දැක්කේ අඩි 10ක් විතර උසයි. මුළු ඇඟේම ලෝම. ඔයාට හොඳටම විශ්වාසද සබඩුමයි කියලා? එහෙමද? ඔව්. එහෙම නැත්තම් මාව ඉස්කෝලේ නැටුමට අරන් ගිය ගෑන් ළමයා වෙන්න ඕන. එයා පෙනුනේ මුළු පළාතෙම ඉන්න සත්තුන්ව පරිස්සම් කරන කෙනෙක් වගේ. ඒත් මන් අතර උන්නේ එයා ගොඩක් ලොකුයි. ලොකු රාක්ෂසෙක්. ඔබට හොඳටම විශ්වාසද ඒ සබඩුමයි කියලා? ඔව්. එහෙම නැත්නම් මාව ඉස්කෝලේ නැටුමට එක්කන් ගිය පිරිමි ළමයා වෙන්න ඕනේ. මෙතෙක් සබඩුව රූගත කෙරෙට හැකි වී තිබෙන්නේ එක් කණ්ඩායමකට පමණයි. දැන් ඒ දුර්ලභ වීඩියෝ වාප ඔබ වෙත ගෙන එනවා. නමුත් ඔබට කියන්න ඕන මේ වීරකම සඳහා පෙළඹුණේ එක මිනිසෙක් පමණයි. ඒ තමයි ටැග් ටින්කම්. ඔහු තමයි මෙහි ඉන්න ප්‍රසිද්ධම ගවේෂකයා. මිනිසුන් පවසන්නේ ඔහුට හසු කරගත හැකි හෝ මෙල්ල කරගත නොහැකි කිසිවෙක් මෙලොව නැහැ කියලා. ජෝන් මාමේ ඒ සබඩු කියන භයානක ජීවියට දැනටමත් මිනිස්සු සෑහෙන්න බයයි. මම මෙතනට ආවේ ඒ බය නැති කරලා දාන්න. මං වනාන්තරය ඇතුළට යනවා. හැබැයි ආයෙමත් මං ඉන්නේ මේ සබඩු කියන භයානක ජීවිව අල්ලගෙන. ජෝන් මාමේ ගිහිල්ලා පූසත් එක්ක සෙල්ලම් කරන්න. එයා උඩ කාමරේ ඇඳයට ඇද්දේ. පූසබා අපිට ඕනේ පූසබා මම මොකටද දන්නේ බය වෙන්නේ? මේ කොහෙවත් යන ගෑනු ළමයින්ට මොකද්ද මේ බෙහෙම හන්දලා හරියන්නේ මං එන්න ඕනේ එළියට ගෑනු ළමයින්ට බයි. මේක ඇංගිලා ඉන්නේ හැමදාම මොන ජීවිතයක්ද? මම අද පූස් ඩයිරි අරන් එළියට වෙලා ඉන්න මං බයිනව කෙල්ලන්ට. මම තමයි ගාෆී.
දැන් ඉතින් බලා ගන්න පුළුවන් වෙයි. මම යාගේ වලිගේ පාට කරන්න. අපි යාව ලස්සන ගමු කඳුල ගමු. ඉන්න මෙයාව නාව. අපි යාව ලස්සන කන්න ගන්න. නව සමහරනම් පවසන්න මේ සබඩු වනාන්තරේ ඉන්න සතුන් ආරක්ෂා කරනවා කියලා. ඒ වුණාට ඉතින් ඩග් ඩින්කම්ට නම් ඒ වයින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මම නිකමට අහන්නේ. මොකටද සත්තුන්ට ආරක්ෂාව? අනේ නියුන්ගේ සත්තු ආරක්ෂා කරලා ගන්න. මොකක්ද ක්‍රමයක් හොයන්නේ? අයියෝ දුවන්න එපා. අපි ළඟට එන්න. අපි හදලා ලස්සන ගන්න. හෙට එන්න. එන්නකෝ දුවන්න එපා. කො එන්න පිටවට. කොහෙද ගියේ? පුස්පපෝ. 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 බව් පැටියෝ ඉන්න. යමු අපි යාව ලස්සන කරලා ගන්න. අපි යමු. ලස්සන කරලා ගන්න. මන් දන්නව වැඩි වැරදි කියලා ඒත් කරන්න දෙයක් නෑ. මගේ ආරක්ෂාව වෙනුවෙන් මං එක කළා කාටවත් කියන්න බෑ. මේ වනතෙක් ඩග් ඩින්කම්ගේ කිසිදු මෙහෙයුමක් අසාර්ථක වෙන්නේ නැහැ. අපි බලමු මේ ප්‍රසිද්ධ ගවේෂක ඩග් ඩින්කම්ට හැකි වේද කියලා. අනිත් ගවේෂකයින්ට කරන්න බැරි වුණ දෙයක් කරන්න. ඔහුට හැකි වේද බලමු සබඩුව හොයාගන්න. මට බෑ කියන්නේ කාටවත්ම බෑ. ඒත් මට පුළුවන්. ඩග් ඩින්කන් අසාර්ථක වෙන්නේ නැහැ. බලන්නකෝ ජෝන් මාමේ. ඩඩා. මොනවද බලන්නේ? මට පොඩි වෙලාවක් දෙන්න ප්ලීස්. මේ අද්භූත සබඩුවක වීඩියෝ පටිගත කර ගැනීමට හැකි වී තිබෙන්නේ එක් අයෙකුට පමණයි. අප ඔබට වීඩියෝ පෙන්වනවා මේ වෙළඳ දැන්වීම් 900 නරඹුවයින් පසුව. දැක්කද මේ තියෙන්නේ? ඇත්තට මේක ෆ්‍රැනිස්ටෑන් වල ඉන්න සැබඩෝ කියන සතෙක් ගැන වාර්තා වැඩස්ටා. සබඩු කියලා සතේ? ඒ රාක්ෂයාව තාමත් කවුරුත් හරියට දැකලා නැහැ. ඔව් එයා ගැන මම මෙච්චරම උනන්දු මොකද කියලා මටත් හිතාගන්න බෑ. ඔව් ඇත්ත මගේ යාළුවෙක් හිටියා. එයා මගේ ඇත්තටම ළඟම යාළුවෙක්. එයා ඔය කැලේට ගියා සැබඩුගේ ෆොටෝ එකක් ගන්න. ඕ ඒ වැඩේ ගොඩක් අනතුරුදායකයි. අන්න හරි. ඊට පස්සේ මං එයාව දැක්කේ නැහැ. අයියෝ ඇත්තටම හරිම දුකයි. ඔයගොල්ලෝ දන්නවද? එයාගේ නම ලයිමන්. ලයිමන් ඔඩියෝ දන්නවද? ලයිමන්ට තමයි ඕඩිගේ අයිතිය තිබ්බේ. එන්න අපි යමු. අපි බිස්කට් ටිකක් කාලා තේමු. මං හිතුවේ ඕඩි වයිති ඔයාට කියලා. ඔව් දැන් අයිති මට. එහෙම හිතනවා. මොකද ලයිමන් මගේ රූම්මේට්. දන්නවද? එයා සතුන්ට ගොඩාක් ආදරේ. කැම්පස් යන කාලේ තමයි මං එයාව අඳුරගත්තේ. ඊට පස්සේ කාලයක් යනකම් එයාව දැක්කෙම නැහැ. ඒ වුණාට එක දවසක් කවුද මේ වෙලාවේ? කවුරු හරි කමන්නේ පීසා ගේන කෙනෙක් නම් හොඳයි. ලයිමන් ජෝන් දකින්න සතුටුයි. ඇත්තම කියනවනම් ඔයා තාමත් එහෙමමයි. ජෝන් මට නවතින්න තැනක් ඕන. මට බඩගිනි. මට සීතලයි. මට නවතින්න තැනක් දෙන්න. ඔක්ක මොකද්ද ලයිමන්? මගේ එක කියන්නේ ඔයාගේ කියන්නේ. හැබැයි මගේ තැන නම් ඔය එකෙක් කෙනාට ඉන්න නෑ හොඳේ. ඔයා ළඟ ඔය සූට්කේස් එක විතරක් තියෙන්නේ. සූට්කේස් එකයි මගේ යාළුවයි විතරයි. හරියටම කියන්න දන්නේ හැබැයි මට පේන විදිහට මේක බල්ලෙක්ද කොහෙද? මෙයාගේ බලු වැඩමයි තියෙන්නේ ඒක. බලු පැටියෙක් එක ගෙදර ඉන්න ගාෆිල් කොහෙත්ම කැමතුනේ නෑ. ඒකට ගොඩක් කල් ගියා. ඊට පස්සේ ටිකෙන් ටික එයා තේරුම් ගත්තා. ගෙදර බල්ලෙක් ඉන්න එක හොඳ දෙයක් කියලා පොඩ ගාෆිල්ට තේරුම් ගියා. අනේ ඇත්තම මේ මෝඩ කුක්කට නම් මුලේ කලඳක් නෑ. කෙලහලාලා දුවන එක විතරයි කරන්නේ. බලන්නත් තිරිකිටයි අප්පසේ. ඕඩි ඔයා නම් හරිම හුරතල්. මේ මස් කෑල්ල කන්න. මස්? මම දැනගත්ත ලයිමන් හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියලා. එයා ගාෆිල්ගේ ලස්සන ෆොටෝස් ටිකක් ඉතින් ගත්තා. මේ පැත්ත හැරෙන්න ලසඤ්ඤා. ලයිමන් ඇයි මේ වාරන්තින හැම ෆොටෝ එකකම ගාෆිල් කන ගමනුයි නිදා ගන්න ගමනුයි ඉන්නේ? ඇත්තටම මම ප්‍රශ්නයක් ඇහුවා කියලා පොඩ්ඩක් අමතක ඒව මොකුත් කිව්වද? අන්තිමේදී දවසක් ලයිමන්ට ජොබ් එකක් ලැබුණා. ඒ ජොබ් එක කරන්න අර ගොඩාක් දුර යන්න උනා. ෆ්‍රැනිස්ටෑන් වලට. එයාට තිබ්බේ ෆොටෝ අරගන්න. සැබඩෝගේ. ඔයා හිතන්නේ සැබඩෝ කියලා සතෙක් ඉන්නවා කියලාද? ඒගොල්ලෝ මට ගෙවන ගාන හැටියට මං ගිහිල්ලා කිං කොන්ගේ හරි කමන්නේ ෆොටෝ එකක් අරගන්නවා. මන් නැති දවස් ටිකේ ඔඩියෝ හොඳින් බලා ගන්න ජෝන්. බෑ
මට ඔයා වර්ගෙන යන බෑ පැටියෝ. ඔයා නවතින්න. ජෝන් කියන දේ අහන්න. කරදර එහෙම කරන්න එපා. තේරුණාද? ජෝන් මෙයාව වෙන කොහරි යවුවනම් හරිනේ අප්පා. මෙන්න ඔය අකමැති වුණාට කමන්නේ මගේ වාසනාවන්ත තොප්පිය තියාගෙන. මේක ආයිමත් දකින්න හම්බ වෙන එකක් නෑ. ස්තුතියි. ඉතින් එයා එයාපෝට් එකට යන පිටත් වුණා. ඒ තමයි මං එයාව දැකපු අන්තිම වතාව. එයාව කාටවත් හොයාගන්න බැරි වුණාලු. එයා තනියම කැලේට ගියේ සබඩුගේ ෆොටෝ එකක් ගන්න බලාගෙන ඒ වුණාට අර ටීවී ප්‍රෝග්‍රෑම් එකේ ෆොටෝ එකක් පෙන්නනවා කිව්ව නේද? ඒක පෙන්නනවා කිව්වේ වෙන කෙනෙක් ගත්ත සබඩුගේ ෆොටෝ එකක් නේද? එන්න යමු. කැමරා කණ්ඩායමක් නොසෑහෙන්න මහන්සි වෙලා සති ගානක් උත්සාහ කරා වීඩියෝවක් පටිගත කරගන්න. ඒ තමයි මේ අද්භූත සත්වයා සබඩුගේ වීඩියෝ. මෙන්න අපි පොරොන්දු වුණා වගේම එයාට පටිගත කරගන්න පුළුවන් වුණ තප්පර කිහිපය. ඒන සැබුඩු නේද? එහෙමනේ. මට නම් ඒවා පේන්නේ නැහැ. ඔයාගේ යාළුවට ඒ රාක්ෂාව හම්බෙන්නේ නැතිද? මන්නම් හිතන්නේ. ඒ වගේ සතෙක් ඉන්නවා කියලාවත් මට විශ්වාස නැහැ. එහෙම සතෙක් හිටියා වුණත් ලහිමන් කවදාවත්ම හරි මම දැක්කා. අර ඉන්නේ. ඒ තොප්පිය හරියට ඔයාගේ යාළුවා ලයිමන්ට දුන්න එක වගේ නේද? ඔව් ඒක තමයි මගේ යාළුවට දීපු තොප්පිය. ඔයා කිව්වනේ දුවා අහලා තියෙනවා කියලා මේ සබඩු සමහර විට මිනිස්සු කීප දෙනෙක් ඔයාගේ ගුහාවේ හිර කරගෙන ඉන්නවා ඇති කියලා. එහෙම නේද? එහෙම තමයි කියන්නේ. ඒක එහෙමනම් මම ගිහිල්ලා ඒගොල්ලෝ නිදහස් කරගන්න. ඥානක් දෙනවනම්. මොකක්ද ඒකේ තේරුම? ඒකේ තේරුම තමයි ලයිමන් තාම පන පිටින් ඉන්නවා කියන එක. එයාව රාක්ෂය අල්ලන්. මේ වෙළඳ දැන්වීම් වලින් පසුව අපි තවත් තොරතුරු පවසන්නම්. හැමදාම හොඳම හරියට එයාගේ වෙළඳ දැන්වීම. මේක නම් හිතා ගන්නවත් බෑ. ලහිමන් මෙච්චර කල් අතුරුදහන් වෙලා හිඳලා තියෙන්නේ. අපි හිතුව එයාට මොන හරි වෙලයි කියලා. එතකොට දැන් අර රාක්ෂයා මගේ තොප්පිය දාගෙන ඇවිදිනවා. ඇත්තට මේක ඔයාට වඩා එයාට තමයි ලස්සනේ. තොප්පිය මන් දුන්නේ ලයිමන්ට. ඔයා හිතන්නේ යාළුවා පණ පිටින් කියලාද? ඔයා හිතන්නේ අර සැබඩු යාව හිර කරන් ඇති කියලාද? අනේ මන් දන්නේ මොනා කරන්නද කියලා. ජෝන් කියන කොරන්ට ඕන දේ දන්නේ නැහැ කියලා පුදුමයි ඈ. එයා මොනවද දන්නේ? සින්දු බින්දු දැන් මං ඔයගලන්ව ගෙදරකින් දානවා. මේ වැඩේට මගේ සම්පූර්ණ අවධානය දෙන්න ඕනේ. ඒකට කමක් නෑ ජෝන් මාමේ. අපිට තේරුම් ගන්න පුළුවන්. උගතෝ කෝටි ප්‍රශ්නයක්. ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්. මේ වගේ වෙලාවට කරන්න තියෙන එකම දෙයයි. ඔන්න බලන්න. ඇත්තටම සමහර අය කැමති ඒගොල්ලන්ගේ ලසඤ්ඤයකට මස්රූම් දානවට. මොනවද අපේ මේ මිනිස්සයා කියවන්නේ? දැන් මේවා දාලා කොහොමද සොසෙට් දාන්න ඉඩ තියෙන්නේ කියන්නකෝ බලන්න. මොන වුණා කමන්නේ අර නියුණු දෙන්නගෙන් බේරිච්ච එක ලොකු දෙයක්. මේ වෙලාවේ හැටියට ඒක තමයි ලොකුම දේ. අයියනේ මං එහෙම කතාවක් කිව්වේ. හොඳයි දැන් එහෙනම් ඔයගොල්ලන්ගේ වැඩ පටන් ගන්න. එන්න අපි ඔයාව හොඳට ලස්සන කරන්න. නම් මුලින්ම මාලයක් දාලා ගමු. ඔයා බලන්න මේක අතර හොඳට ගැලපෙනවා. අනේ මෙයා හරිම ලස්සනයි. ගාෆිල් ඔයාම බලන්න ඔයා කොච්චර ලස්සනයිද? මේගොල්ලෝ ඉතින් වඩියක් තමයි. ඒ උනාට කතාව බොරු නෙමෙයි. මේ ඉන්නේ මිස් ශ්‍රී ලංකා යන්න වගේ. මෙයා මේ විදිහට උඩුබුරන්ට ගත්තොත් මං කොහොමද පැය 14ක් 15ක් නිදාගන්නේ? මේක මහා අසාධාරණයි නේද දෙයියනේ. ඒයි මන් දන්න ඔයා ලයිමන් ගැන ගොඩාක් හිතනවා කියලා ඕජි. ඒත් ඔක පොඩ්ඩක් නතර කරනවකො නිදාගන්න මට. ඔයාට කියන්න ගාෆීල්ඩ් අපේ හැමෝම කතා වෙන්නේ තේ ගැනමයි. අපේ මීසන් හතිය ගැන හිතලා මං ඔයාට ඒක කියන්නමයි හිටියේ. මං සම්පූර්ණ කතාවම අහගෙන හිටියේ. අර ලයිමන් කියන හාදයාගේ අර භයානක යක්ෂයාගේ කතාව. සැබඩු මොකෙක්? මන් දන්නේ ඉතින් එහෙම නමක් දැම්මේ මොකද කියලා. ඉතින් අනේ ඔයාලට පුළුවන් නේ අසරණ හාදයව බේරගන්න. මම ෆ්‍රෙන්ස්ටෑන්ඩ් වලට යන්නේ මොකද? මම ගිහින් ඒ සටන් කරන්නේ මොනවද මේ කියන්නේ මේ විකාරකට? අයියෝ. ඒක හරිනේ. ඒක හරි මට පුළුවන් ඔය ෆිල්ම් එකේ ඉන්න වීරයා වගේ වෙන්න. නියමයි නේද කො? හැබැයි ඔකට හරියට උඩ සුපිරි කිට් එකක් ගහගන්න ඕනේ. කියන්න බලන්න මට මේ ඇඳුම කොහොමද කියලා මෙන්න මේක. ලස්සනයිද කතයිද කියන්න තොතර ඇඳුමක් තියෙන්න එපා. අයියෝ ඔයාගේ ප්‍රතිභා ශක්තිය දියුණු කරගන්න.
ෂා නියමයිනේ. කොහමද මගේ වෙනුම? මම තමයි දැන් කැට්මෑන්. දැන් බය වෙන්න දෙයක් නෑ. මම යන්නේ ලෑස්ති ඕන තැනකට ඕන කෙනෙක් බේර ගන්න. පූෂ් ලෝකේ වීරයා මමයි. හරි. ඔන්න බලන්න. ඔන්න දැන් මං ගිහිල්ලා ප්ලේන් එකට නැග්ගා. ඔන්න මෙහෙම ප්ලේන් එක යන්නේ. අපස්සට යන්න. ඔන්න සීට් එක ගලගන්න. මේක දාන්න. මේ මම බඩක් කියන්නද? ඔයා ඔය ඉන්නේ ජෝන්ගේ සාලි මැද්දේ. හරි මම ධාවන පටේට අල්ලන්නයි හදන්නේ. අයිනට. ඒ ගාෆිල්ඩ් ඔහොම ඉන්න. ඔය අර දිහාවකට අපිවත් එක්ක යන්නකෝ. හරි නගින්න මාත් එක්ක එන්න. ගාෆිල්ඩ් දැන් අපිට ඔය ෆැනි ස්ටෑන්ඩ් වලට යන කොච්චර වෙලාවක් යයිද? මම ෂෝට් කට් එකක් දන්නවා. හැබැයි පොඩ්ඩක් විතර පාර දුරයි. මේ කට්ටුයි. ඉතින් යන්න. මං හිතන්නේ අපි දැන් එතනට ආවා. ඔන්න අපි ආවා. අර කියපු කෙනා සබඩු දැක්ක කියන්නේ මේ හරියටම හොඳට බලන්න පේනවනේ. බලන්න අර. අවුලක් නෑනේ. එහෙමනම් දැන් යමු අපි සබඩු. අනේ අපි දැන් මොකද කරන්නේ ගාෆිල්ඩ්? කොහෙද දුවන්නේ? ඇත්තටම මේ වගේ ෆැන්ටසි කතා වලට මම හරි කැමතියි අනේ. මේ මොකද? ඕඩි ගාෆිල් මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? අපොයි. අපි ජෝන් මේ හැරවලා නේද මේ? අපත් චුතුමක් ගස්ථාන වෙන්න වෙලාව හරි වගේ. ඒ ටංක්. බුරණ සද්දයත් එක්ක පුදුම සද්දයක්. තව ප්ලේන් එක සද්දෙකුත්. අයියෝ මගේ ෆැන්ටසි කතාව පොඩ්ඩක් සද්ද වැඩි වගේ. ඕඩි ඇයිවා දුකින් වගේ? ඔයා ලයිමන් ගැන නේද හිතන්නේ? හොව් මාත් එහෙමයි. මං කල්පනා කළා ඒත් අපිට කරන්න පුළුවන් දෙයක් නෑ ඕඩි. ඒත් ඊට පස්සේ මට හිතුණා බැරි වෙලාවත් ලයිමන් ජීවතුන් අතර ඉන්නවා නම් අපි යව බේර ගන්න ඕනේ කියලා. මේ ගාෆිල්ඩ් ඔයා බය වෙලා දින්නේ. මෙහෙමයි මේ වගේ දේවල් ටික භයානකයි තමයි. මොකටද මම බය වෙන්නේ? කාටද මම බය වෙන්නේ? මේකත් මොකක් හරි ෆැන්ටසි කතාවක් නේද මේ වෙන්නේ? නෑ. ඒක නැත්තට සිද්ධ වෙනවට මේක හරි පටන් ඉන්න බෑ. මම දුර.
ඇවිල්ලා. එයා අපි එයාපෝට් එකට ගිහිල්ලා දායි. මොකද ගාෆීල් මේක ඇතුලේ මෙච්චරටම තියෙන්නේ කෑම වර්ගනි. මොකක් ෆැනිස්ටෑන් වලට යන්න ඔයාලට මෙච්චරටම කෑම ඕනේද අනේ බද්දා එච්චර දුර යනකම් කන්න මේක මේ ටික මොනව කරන්නේ මේක එයාපෝට් එකට යනකම් කන්න හරි ටටා බයි බයි සුබ ගමන් අපි මේ ගෙදර එතකම් බලා ගන්නම් එන්නම් ඇත්තටම ඒගොල්ලෝ නැති අතරේ අපි ගියේ හොඳට බලා ගන්නවද? පිස්සුද පාටි මේක තියෙන විදිහට නම් සැබඩු ඉන්න එයාපෝට් එකේ නම් 70%ක් විතර ඈති. නෝනාවරණි මහත්තුරුනි මේ අවස්ථාවේ ඔබ ප්‍රෑස්ටෑන් ගුවන් තොටු වලට පිවිසීමට සූදානම් වෙන්නේ. කරුණාකර ඔබගේ ජංගම දුරකථන සහ පූසන් නිසි ඒරියාවේ තබා ගැනීමට වග බලා ගන්න. කොණ්ඩ කැඩුව කවුද? අපි ඒට ගෙනියන්න ගයිඩ් කෙනෙක්ව කතා කරගත්තා. ඒ කෑනු කෙනා ඒ පැත්ත යනවා කියම සැබඩු කෙනක් දන්නවලු. එයාගේ නම ඇන්ජි. ගොඩක් කොහොම නවතින්න මට ඔයත් එක්ක කතා කරන්න ඕන මං දැන් ඔයා යටතේ වැඩ කරන්නේ නෑ ඩග්. ඒත් ඔයා මට අයින් වෙන්න හේතුව කිව්වේ නෑනේ මොකද එයා මේව කරන්නේ මිනිසුන්ට උදව් කරන්න නෙවෙයි. අඩුම ගානේ සත්තුන්ටවත් උදව්වක් නෑ. ආයිමත් සතුන් ඇදලා ගත්තා ඔයා මහා නරක මිනිස්සෙක්. අනිකාට ඕන කරන්නේ සල්ලි විතරමයි. හැමෝටම සල්ලි ඕනේ බක්ලි මෙයාට පැහැදිලි කරන්නකෝ මේ ඉන්නේ බක්ලි ඔයා කරපු ජොබ් එක කරන්න දැන් මෙයා මගේ සහායක ඔයාම හමුවීම සතුටක් ඇන්ජි. සල්ලි කියන්නේ ඇත්තටම ගොඩක් හොඳ මම දෙයක්. දන්නවා. දැන් මට සල්ලි ටිකක් හොයාගන්න යන්න තියෙනවා. ජෝන් කියලා කෙනෙක්ව මං ගයිඩ් කරනවා. එයාට සැබඩු ගැන හොඩුවක් හොයාගන්න ඕනලු. ඇත්තටම මොකක්ද යාට සල්ලිත් එක තියෙන ප්‍රශ්නයක්? මං ඒක දන්නේ නැහැ මට තිබුණේ එයාට වැඩිපුර ටිකක් ගෙවන්න අහනවා ඔය ජෝන් කියන මනුස්සයා කවුරු වුණත් එයා සැබඩු ගැන මොනවා හරි දෙයක් ගන්නවා අපි ඒගොල්ලන්ගේ පස්සේ යමු මට ඉතින් ඔයා වෙන්න ඕනේ ජෝන්. ඇන්ජි කියලා කියන්නේ ඔයාටද? එතකොට ඔයා වෙන්න ඕනේ ගාෆිල්. එතකොට ඔයා ඕඩි. එතකොට මටත් බඩගිනි. එන්න ඕඩි යන්න. ඔයා ළඟ සැබඩුව හොයාගන්න හොඩුවක් තියනවා කියලා ඇහුවම මම ගොඩක් සතුටුයි. හැබැයි ඉතින් හරි නොයන්නත් පුළුවන්. ඒ වුණාට උත්සාහ කරමු. ඔයා නේද ජෝන් මගේ නම ඩර්ක් ලෝක ප්‍රසිද්ධ ගවේෂකයෙක් කොහොමද? මම ඔය ටීවී එකෙන් දැක්කා. හැමෝම දකිනවා මං ඔයාට අනතුරු හංගවන්න ආවේ සැබඩු අයිති වෙන්නේ මට තේරුණාද හැබැයි ඔයා මට කරදරයක් වුණොත් එකකින් ඔයාටම තමයි පාඩුව ඔන්න බලන්න ඕඩි ජෝන් පොඩි එකෙක් වගේ බයේ ගහෙන්න පටන් ගන්නවා. මම දන්නේ නැද්ද මිනිහාගේ හැටි? මගේ ගමනට බාධා කරොත් ඔයාටම තමයි දුක් වෙන්න වෙන්නේ. මං කියපු දේ තේරෙන්නේ ජෝන්ට කොහොමද මෙච්චර හයිය? මං හිතන්නේ එයාගේ යාළුවා කරදරේ වැටුණා කියලා දැනගත්තට පස්සේ තමයි මේක වුනේ. එයා කීපුවා ගණන් ගන්න එපා. මං ගණන් ගන්නෑ. මොකක්ද වගේ වාහනේ? ඒක ඕන තැනක යන්න පුළුවන් එකක්. එහා පැත්තේ පාක් එකේ තියෙන්නේ.
මේක තමයි වාහනේ. අපි ප්ලෑන් කරපු විදිහටම මං ආව කැලේ ඇතුළටම එක්කන් යනවා. මටත් ඕනේ ඒකමයි. මට නම් ඕනේ ගෙදර යන්න. මට නම් ඕනේ ගෙදර යන්න. ඔයා කිව්ව විදිහටම කළාට ඒත් ඇයි කියන්න මගේ ෆෝන් එක එයාගේ වාහනේ ඇතුළට දාමුයි කියලා ඔයා කිව්වේ? ආ? ඔයාගේ ෆෝන් එක නැති වුණොත් ඒක හොයාගන්න පුළුවන් විදිහේ ඇප් එකක් ඔයාගේ ෆෝන් එකේ තියෙනවා නේද? ඔව්. හොඳයි. එහෙමනම් මගේ ෆෝන් එකෙන් ඒ ෆෝන් එක ට්‍රැක් කරමු. ඒගොල්ලෝ කොහෙ ගියා වුණත් ඒකෙන් අපිට හොයාගන්න පුළුවන්. මේ සබඩු කියන රාක්ෂයව හොයාගෙන ඒකෙන් ප්‍රසිද්ධ වෙලා පොසත් වෙන්නේ මේ ඩර්ක් විතරමයි. ඔයා හැමදේ ගැනම හොඳට හිතනවානේ. මේ කැලේ ප්‍රමාණය අක්කර 10000. ඒ වුණාට මිනිසුන්ට සැබඩුව දකින්න ලැබිලා තියෙන්නේ ඊටාම පොඩි ප්‍රදේශයක විතරයි. ඔයා මාව එහෙට ගෙනියන්න. එතකොට මං ඔයාලට කියන්නම් සැබඩෝ ඉන්නවයි කියලා හිතන් ඉන්න තැන. ඕක තමයි ජංගම දුරකථන කියන්නේ. ඔන්න ඔක තිබ්බතනින් කියන්ටානි. මේ සැබඩෝ කියන රාක්ෂයා මිනිසුන් හිර කරන් ඉන්නවා කියන එක ගැන ඔයාලට මොනවද හිතෙන්නේ? එහෙම තියා සැබඩු කියලා රාක්ෂයෙක් ඉන්නවයි කියලාවත් මං හිතන්නේ. ඒ වාර්තා ඇත්තුණත් මට නම් එහෙම හිතන්න පුළුවන් කමක් නැහැ. මේ අහන්න වෙන් වෙලා යන්න එපා. ඒ වගේම වාහනෙන් වැඩි දුරකට යන්නත් එපා. අතර මං වෙන්න නම් නියම තැන. මේක ළඟපාත පීස කඩයක් වගේ තියෙනවද දන්නේ නැහැ නේ. ඔයා මොන જાතිය කුරුල්ලෙක්ද කියන්නේ? මම ප්‍රැනිස්ටෑනියන් බර්ඩ් කෙනෙක්. මොකක් හරි කමන්නේ. ඔයාගේ මොකද්ද තියෙන වැදගත්කම කියන්නේ? හරි කමන්නේ. ඔයාගේ මොකද්ද තියෙන වැදගත්කම කියන්නේ? සහ ඔයාට නියමිත එක කරන්න පුළුවන්. හොඳයි දැන් ඉතින් ඔක නැවැත්තුවා නම් හොඳයි නේද? ඔයා පොඩ්ඩක් අනේක් වේගෙන වගේ එන්න මෙතන මට පෙයි. ගාෆිල් කියන ශ්‍රේෂ්ඨ පූෂා මම මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම සත්වයා. එයාට වැඩිපුර කෑමයි සල්ලි දෙන්න ඕන. සමහ වෙන්න අපිට ඔහොම පච්ච කියන්න අවසර නෑ. ඒයි ඒකත් නරකම නෑ. හොඳයි දැන් ඕක නවත්ත ගත්තර කමක් නෑ. කියන්නක බලන්න සැබඩුව හොයාගන්න ඔයාලඟ තියෙන විශේෂ ක්‍රම ගැන. මේ තියෙන්නේ ක්‍රමේ තමයි. ඕඩි මෙයාගේ නහයට හොඳට ඉව තේරෙනවා. ඒත් එයා කොහොමද දන්නේ සැබඩු කිව මොන වගේද කියලා? ඒක නම් දන්නේ නෑ. ඒත් එයාට එයාගේ පළවෙනි අයිතිකාරයාගේ නම් ඉව තේරෙනවා. සැබඩෝ එයාගේ පළවෙනි අයිතිකාරයව හිර කරන් තියාගෙන ඉන්නේ. උත්සාහ කරන එක වටිනවනේ. අර පැත්තේ තමයි සැබඩු ඉන්නවයි කියලා දැකලා තියෙන්නේ. දැක්කදර දඩයක්කාරින් ඒගොල්ලන්ට මෙහි ඉන්න බෑ. මේක රක්ෂිත ප්‍රදේශයක්. මෙහි දඩයම් කරන්න බෑ. මෙහි ඉන්න හැම සතෙක්ම අවධානයට යොමු වෙච්ච අය. වර්ගය බෝ කරන්න බැරුණොත් ඒගොල්ලෝ වඳ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කැලේ ඉන්න සත්තු වැඩිපුර බෝ කරන්න ඕන කියලාද? මේ හරියද සැබඩෝ වැඩිපුර පේන්න ඉඳලා තියෙන්නේ. අන්න හරි. ඒ දඩයක්කාරයෝ අනවසරයෙන් ඇතුල් වෙනකොට එයා අන්නේ අයනවා. බලන් ඉන්නකෝ. මං හිතන්නේ සැබඩු වෙන්න ඇති. විකාර කියවන්න එපා. සැබඩු කියලා කියන්නේ සුරංගනා කතාවක්. එහෙම කිසිම සතෙක් නෑ. ආයේ ඉතින් ඒගොල්ලෝ වැට්ට පළාතක ඉන්නේ ගන්නේ. හර ඉන්නේ අපි යාගේ පස්සෙන් යමු. එයා එතන වෙන්න ඇති හිරකාරයෝ තියාගෙන ඉන්නවා ඇත්තේ. ඒ වුණාට අනවසරයෙන් ඇවිල්ලා දඩයම් කරන මිනිස්සුන්ව තමයි යා බය කරන්නේ. ඔයාගේ යාළුවා ලයිමන් කරන්න ඇත්තෙත් ඒකම තමයි. ලයිමන් දඩයම් කරන්න කොහෙත්ම නෑ. කවුද දන්නේ? මන් ලයිමන් ගැන දන්නවා. එයා සතුන්ට ගොඩාක් ආදරය කරනවා. අපි අවුරුදු ගාණක් එකම කාමරේ හිටියා. කැරපොත් එක්කවත් මරන්නේ නෑ. මොන වගේ සුවඳක් දෙන්නේ ඔය? පිස්සද? ලසන්නද? ලයිමන්ගේද? ඕඩි ආපහු මෙයාට එන්න. සාමාන්‍යයෙන් කෑමක් තිබුණොත් තමයි මම ටිකක් දුවන්නේ. ඒ වුණාට මෙතනදී වැඩේ වෙනස්. මෙන්න මේ පැත්තට තමයි යා ගියේ. ඕඩි මං හිතන්නේ මේ පාරෙන් තමයි යන්නේ නැත්තේ.
පහලට යන්න පුළුවන් පාරක් අතර තියෙනවා. එන්න යන්න. අයියෝ මේ කොටස් දෙක තුනේ අපිට දුවන්ඩයි කණ්ඩ නැතුව ඉඳයි වෙන්නේ. අනේ මන් දන්නේ නැසි. ඕඩි එපා එයාගේ ළඟට යන්න එපා ඕඩි සැපඩුගෙන් ඈත් වෙලා ඉන්න. ඕඩි මොකක් හරි මෝඩ වැඩක් කරනවා නේද? මෝඩියෙක් ඉතින් ඒව තමයි කරන්නේ. ඕඩි ඒත් හැබැයි කොහොමද සැබඩු ඕඩිගේ නම දන්නේ? එයා ගාෆීල් බලනවා කියන්නේ. එයා දන්න හේතුව තමයි එයා ලයිවන් නිසා ජෝන් දකින්න ලැබීම සතුටක්. ඇත්තම කියනවනම් තාමත් ඔයා එහෙමමයි. මට ඔයා මතක් වුණා පැටියෝ. කොහොමද දැන්ජි? ඔයාව හමුවීම සතුටක්. හොඳයි. ඔය ඇඳුමත් ඇඳන් මොකද කරන්න කියනවද? ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් නේද? මං ඒක අතෑරි. දැන් මට අලුත් රස්සාවක් තියෙනවා. ඒ මොකද්ද? මම තමයි සැබඩු. මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද පුතුමාට? තව හයියෙන් යනවා. ඒගොල්ලන්ට ඉස්සෙල්ලා අපි කොහොමද සැබඩු ගාවට යන්න ඕනේ. මමයි සැබඩුව හොයාගන්නේ. උපරිම වේගෙන් යන්නේ ලොක්කා. අයියෝ මේ පාරේ මේ ගැස්සනවා වලවල්. අයියෝ සෑහෙන්න බම්පර් තියෙනවා. ඒකේ තියෙන විදියට ඔයාගේ වාහනේ වැඩි ඈතක නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ වාහනේ තියෙන්නේ මෙතන ඉඳලා කිලෝමීටර් 2ක් විතර ඈතින්. මං කරලා යමු. අයියෝ මං ආයෙත් යන්න කියන්නේ ලොක්කා. අපිට යන්න පාරක් නෑ වගේ. ඔයාට හිතන්නේ එතන කවුරු හරි ඉන්නවා ඇති කියලාද ලොක්කා? මං ගිහින් පොඩ්ඩක් බලන්න. ඒත් කෝල් කරේවත් ලියුමක් කිව්වෙවත් නැත්තේ ඇයි? ඔයා ජීවතුන් හතර කියලා කියන්න තිබුණා. මේ හරිය ෆෝන් නෑ. පෝස්ට් ඔෆිස් එක ඇත්තෙත් නෑ. ඒ වගේම තමයි මට වෙච්ච දේ කිව්වට ඔයා පිළිගන්නේ හේකුත් නෑ. ඇයි මොකද්ද සිද්ධ වුනේ? පේන විදියට මොකක් හරි ෆ්ලෑෂ් බෑක් සීන් එකක් ප්ලේ වෙක්. කමන්න කලබල වෙන්න එපා. මං කියලා දෙන්නම්කො මොකක්ද යා කියන්නේ කියලා. ඔයාට මතකයිද? මම මෙහාට ආවේ සැබඩුගේ ෆොටෝ එකක් ගන්න. මාත් එක්ක ආපු කණ්ඩායමට කිසිම හොඩුවාවක් ලැබුණේ නෑ. ඒත් ඔයා මං ගැන දන්නවනේ. මම උත්සාහ කළා. එක දවසක් මං දවල් තනියෙන් කැලේට ගියා. ඒක නම් ලොකු වැරද්දක්. වැඩක් උන්නේ නෑ. ඇත්තටම සැබඩු කියලා කෙනෙක් නැතුව ඇති කියලා හිතුණා. ඒක පුරාවර්තයක් කියලා හිතනකොට මං දැක්කා මගේ ඇස් අදාගන්න බැරුව ගියා. සැබඩුව මං දැක්කා. එයා අඩි 10ක් විතර උස ඇත්. මං ඉක්මනට ෆොටෝ එකක් ගන්න ලෑස්තුණා. මං කිසිම සද්දයක් කරේ නෑ. හරියට මේ වෙලාවේ මගේ කැමරාව කැඩුනා. අයියෝ මේ වෙලාවෙම කැමරාවත් කැඩුනානේ. ලොකුම වරදක් කරනවා. මං පිස්සු හැදිලා වගේ ඒ රාක්ෂයාගෙන් ඈතට දුවන්න පටන් ගත්තා. මං හරියට පාර බලන් දිව්වේ නැති හින්දා මාව බෑවුමකින් පහළට වැටුණා. ඒක සාමාන්‍ය ගානක බෑවුමක්. තවත් ලොකු වැරද්දක්. මගේ වාසනාවට තමයි මං එතනින් පහළට වැටුනේ. සැබඩු මගේ පස්සෙන් ආවේ නැහැ. ඒත් එහෙම වැටිච්ච හින්දා මගේ කකුල කැඩුනා. ප්‍රශ්නේ උනේ මට ඇවිද ගන්න බැරි වෙච්ච එක. අහල පහල කවුරුත් හිටියෙත් නැහැ. උදව් කරන්න! අනේ කවුරු හරි මට උදව් කරන්න! ඔයා ගොඩක් බයින්ද හිටියේ? බය කියන එකේ තේරුම මම දන්නේ නැහැ. විරාන්ත වෙනවයි කියන එකේ තේරුම නම් මම දැනගත්තා. ඒ වගේම මෙතන ඉන්න සමහරු දන්නවා බඩගින්න කියන එකේ තියෙන වේදනාව. ඇත්තටම මං හිතුවේ මං එතනම ඉවරයි කියලා. ඒ වුණාට එදා පුදුමාකාර දෙයක් සිද්ධ වුණේ.
ඇත්තම කියනවනම් මටත් අදාගන්න බැරි වුණා. ටිකක් වෙලා ගියා උනේ මොකද්ද කියලා තේරුම් ගන්න. සැබඩු මාව උස්සගෙන එතනින් අරන් ගියා. එයා මාව උස්සගෙන ගුහාවට ආවා. ඒ කියන්නේ අපි මේ ඉන්න තැනට. එයා මාව මෙතනට ගෙනල්ලා මගේ කකුල බැන්ඩේජ් කළා. මං හිතුවා මෙතන පුදුම දේවල් වෙන නැතුව ඇති කියලා. ඒත් එයා එකපාරටම මට කතා කළා. ඔයාගේ කැඩිච්ච කකුල බං හරි ගැස්සුවා. ඔයාගේ වාසනාවට මං ඉස්සර දොස්තර කෙනෙක්. මොකක් සැබඩු දොස්තර කෙනෙක් වෙලා හිටිය? නෑ දොස්තර කෙනෙක් තමයි සැබඩු වෙලා හිටියේ. එයාගේ නම සෑම්. එයා රිටයර් වෙච්ච සාජන් කෙනෙක්. අවුරුදු ගානකට කලින් නිවාඩුවට එයා මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. දඩයක්කාරයෙක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒත් එයා කැමති නෑ අනවශ්‍ය විදිහට දඩයම් කරනවට. මේ පලාතේ මිනිස්සු අතර පුරාවෘත්තයක් තියෙනවා සැබඩු කියලා සතෙක් ගැන. මං නම් එහෙම දෙයක් ගැන විශ්වාස කරේ නෑ. ඒත් මට හිතුණා එතකොට ඔයාට හිතුණා ඔයාටම කියලා සැබඩු වගේ ඇඳුමක් හදාගත්තා නම් එහෙම එයාලව බය කරන්න පුළුවන් කියලා. ඉතින් එයා ඒ දේ කළා. එයා සැබඩු වගේ ඇඳුමක් හදාගත්තා. යන්න ඕන නැති තැන් වලට දඩයක්කාරයෙක් යන හැම වෙලාවෙම සබඩු අනේ මට සමා වෙන්න. අය මේ පැත්ත බලාගෙන මං දඩයම් කරන්න එන්නේ. අයියෝ. එයා හිතුවා ඒක හොඳ අදහසක් කියලා. කැලේ හිටිය සත්තුත් ඒකට කැමති වුණා. එයා හරිම අපූර්ව මිනිස්සෙක්. මං නැවතිලා එයාට උදව් කළා. සෑම් නැති වුණාට පස්සේ එයාගේ රස්සාව මම බාරගත්තා. දැන් සැබඩු විදිහට රඟපාන්නේ මම. ඒක නම් හරිම ෂෝක් ලයිමන්. ඔව් ඒක තමයි ඔයා කරන්නේ ගොඩක් හොඳ දෙයක් යාළුවා. මෙන්න මේක ගත්තා මං ඔයාගේ හැටි දන්නේ ඉඳන් අරන් කොයි වෙලේ හොට හූටන්ට වෙයිද දන්නේ නැහැ. හොඳයි. මං යනවා වාහනේ කැම මොන හරි ඉතුරු වෙලා තියෙනවද කියලා බලන් ඉන්න මේ. මොකද ඔයා එනවද මාත් එක්ක? හරි එහෙනම් එන්න. වඳවියගෙන යන සත්තු බේරගෙන ඔයා උතුම් දෙයක් කරන්නේ. ඔව් සැබඩු වගේ රඟපෑම නම් නියමයි. ඒත් ඔයගොල්ලෝ හැම දෙයක්ම දැක්කේ නෑනේ. මං දිගටම මුර සංචාරය යනවා මේ ඇඳුමත් ඇඳගෙන. ඒ වෙලාවට කොහේ හරි වැරදි දෙයක් වුණොත් එන්නේ. මං ඒක කලා බක්ලි. දැන් මගේ ළඟ සාක්ෂි තියෙනවා. සැබඩු කියන ලොකු වංචකාරයෙක්. ඔයා මේක මිනිස්සුන්ට කිව්වොත් එහෙම එයා සත්තුන්ට උදව් කරන්න යන මේ වැඩේ කඩා කප්පාල වෙලා යනවා. දන්නවද මේ ෆොටෝ ටික නිසා අර ටීවී ෂෝ එකකින් අපිට මිලියන ගණන් හොයාගන්න පුළුවන්. කාටද ඔය මෝඩ සතුන්ගේ වැඩක් තියෙන්නේ ආ? පොඩ්ඩක් සංසුන් වෙන්න ඕඩියෝ. අයියනවා. ඔය මගේ කැමරාව පවුදනවා. ඒක කරන්න පුළුවන් කියන්නේ මේ. ඔය පූසවල්ලනවා. ඔබ නවතිනවා. ඉනෝ අවිනෝ. මොකද්ද ප්‍රශ්නේ ඕනි? ඔබ නවතිනවා පූස්තඩියෝ. මේඩි මං කොහොමද කරනවා? ඔය බිල්ලට දීලා හරි. දැනගන්නවා. තේරුණාද? ඔයා ඇත්තටම එහෙම කරනවද ඩැක්? අරගේ වාහනේ ඒක අයිති ඩර්ක්ට. මං හිතන්නේ ඕඩි කියන අපිට යාගේ පස්සෙන් එන්න කියලා. කොටුණා. නියම වැඩේ යාළුවා. කොහෙද කැමරාව? නියම වැඩේ මේක නම් කියලා වැඩන්නේ ෂෝක්. නියම වැඩේ මේක නම් කියලා වැඩන්නේ ෂෝක්. ඕන්නේ නේද මං ආපහු මගේ කැමරාව ගත්තා පූසෝ. හරි. මම මෝඩ සතෙක්. කෙරුවොත් කරන්න කරදරයක්මයි. මම මෝඩ සතෙක්. කෙරුවොත් කරන්න කරදරයක්මයි. ඔයා දන්නවද මං වැඩිය මාස මොනවටද කියලා? රෝස් කරපු කුරුළු මස් වලට. හරි මං යනවා. මට නම් මේක පේන්න මේ මං හිතපු තරම සත්තු නරක නෑ. කටවහනව බක්ලි. සත්තුන්ගෙන් තියෙන ප්‍රයෝජන දෙකයි. තේරුණාද? මසකයි විකුණන්නයි. මම මේ සබඩු කියන හොරාගේ රහස එලි කරනවා. ඊට පස්සේ තර්ජනයට ලක්වෙච්ච සත්තුන් අල්ල ගන්නවා. ඊට පස්සේ විකුණලා හොඳ ගාණක් ගන්නවා. ඔය බොරු රඟපෑම් වලට
මම බය වෙයි කියලා හිතන්න එපා. පාංකට ඇඳුමට මම බය වෙයි කියලා හිතුවද? මම බය වෙන්නේ නැහැ. ඒ ඉන්නේ අර කෙහෙල් කන යදුමෙන් ඉන්න මිනිස්සුනි මේ වෙන කෙනෙක් මන් දන්නවා. කොහොමද ඩක්? මම මෙහෙ. හොඳයි. ඔයාලට දැන් පේනෝ නේද අර සබඩු කියන්නේ ඇයි කියලා? සබඩු. මම නෙවෙයි. අයියෝ මාත් ඉවරයි හිතුවා. අපි හැමෝම හිතුව එයා පුරාවෘත්තයක් කියලා. පේන විදියට ඇත්තම සැබඩු කෙනෙක් ඉන්නවා. එයා එයාගේ චරිතය හරියටම කරනවා. අයියෝ කොහෙද යන්නේ අනේ මාත් යන්න එපා. මං හිතන්නේ ඒගොල්ලන්ට දැන් මේකෙන් වැඩක් නැතුව ඇති. මොකද මෙහි වෙච්ච දේවල් කොහොමද ලැජ්ජාවක් නැතුව රෙදි ඇඳගෙන කාටවත් කියන්නේ? මනේ මට නම් කවුද සබඩුද? එයා ඉතින් ඇත්තටම මෙහි ඉන්නවනේ. අපේ වැඩත් ඉවරයි. එයාත් හරියට අපේ පීසා හදන වීටෝ වගේ. අවශ්‍ය වෙලාවට විතරනේ එළියට එන්නේ. ඔයා දැක්කනේ? ජෝන්, ඔයාටයි ගාෆිල්ටයි කොහොම ස්තුති කරන්නද මන්ද? මට ඕනුනේ මගේ ජීවිතේ ඉතුරු කාලේ මෙහි ඉන්න සත්තුන්ට උදව් කරගෙන ජීවත් වෙන්න. අනික ඕගොල්ලෝ ඕඩිවත් මගේ ළඟට අරගෙන ආවා. ඕ ඒ කියන්නේ ඔයා හොඩිව තියාගන්නවද? ඔව් නැතිව මෙයා මගේනේ. ඔව් එයා ඔයාගේ තමයි. ජෝන් අනේ එක කරන්න දෙන්න එපා. එහෙමනම් ඕඩි ඔයාගේ යාළුවා ගාෆිල්ට බායි කියන්න. ඔයාට දැනෙන දුක තමයි මට දැනෙන්නේ ඕඩි. මේ හන්දකෝ ඔයාට ඔයාගේ ලයිම වාපහු හම්බ වුණානේ. එතන හොඳක් තියෙනවනේ. හොඳයි. අපි නම් පස්සේ හම්බෙමුකෝ ඈ. මොයන්යෝ. දැන් ප්ලේන් එකට වෙලාව හරි නැත්නම් යන්න පරක්කු වෙනවා. මා තොඩ්ඩ සමුදීලා එන්න. ඔයාට ඒගොල්ලම ගොඩාක් මතක් වෙයි. ඒත් හිතලා බලන්න අපිට මෙහි කොච්චර සතුටින් ඉන්න පුළුවන්ද? කරපු උදව්වලට ගොඩක් ස්තුතියි ඇන්ජි. ඔයාට උදව් කරන්න ලැබිච්ච එක සතුටක්. ඔයා හොඳ කෙනෙක් ජෝන්. ඒ වගේම මෙයාත්. පස්සේ කතා කරමු. හරි. ඔයා දුකෙන් ඉන්න එපා ගාෆිල්. ඕගලන්ට දැන් ගෙදර යන්න පුළුවන්. හව් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපි දෙන්න විතරයි ඉන්නේ අන්තිමට. අහන්න ඒගොල්ලෝ ඇවිල්ලා. මං උඩට ගිහලා මේ බඩු ටික තියලා එන්න. ඒ ගාෆිල්ඩ් ගිය වැඩේ හරිද? අර ලයිවන් කියන හාදේව හොයාගත්තද? ඔව් අපි ලයිමන් හොයාගත්තා. යා හොඳින් ඉන්නවා. ඕ ඇති ආන්තම්. ඒත් මොකද මේ ඔයා නිකන් දුකෙන් වගේ ඉන්නේ? හරියට නිකන් ඔයාගේ හොඳම යාළුවා නැති වෙලා වගේනේ. ඒ ගාෆිල්ඩ් කෝ ඕඩි කොහෙද? ඕඩි මතක් කරගන්න එපා. ඈ? ගාෆිල් රැ කැම ලෑස්ති.
මාව සෑහෙන මතක්කෙනවා නේද මටත් එහෙම තමයි ඒත් ඔය විදිහට ඉඳලා බෑනේ මං හිතන්නේ තැපැල් මහත්තයතකොද අපි හිටපු නැති දවස්වල ලියුන්ටියක් තරන් එන්නේ නැති ලයිමන් ජෝන් දකින්න ලැබීම සතුටක් ඇත්තටම ඔයා නම් හිටියා වගේමයි ඔයත් එහෙමම තමයි කමක් නෑ මට හිතුණා බලන්න මෙයා මෙහෙමකට දෙයක් දාලා ඇවිල්ලා මං ඒකත් අරගෙන තමයි ආපහු මෙහාට ආවේ ඕඩි ඔයාව දකින්න ලැබීමත් සතුටක් ඕඩි ඕඩි නේද නෑ මෙන්න මනස්ගාට ඔලුවට එන එකක පීනසට එනවනේ නෑ මං යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ ඕඩි ඔයා සදාතනම මගෙන් වෙන් වෙලා යන්න ගියා එක මට තේරෙනවා මේක මේ මනක් කල්පිත සිදුවීමක්ද මං ඕඩිගේ මූණ දිහා බැලුවා එතකොට මං දැක්ක එයා හූල්ලනවා ඒකෙන් මං තේරුම් ගත්තා එයා මට අයිති නෑ එයා වයිති ඔයාට කියලා ගාෆිල් කිසිම දෙයක් කෑවෙන්නේ නෝ ගාෆිල් කන්න ඒක නම් භයානක තත්ත්වයක් හරි එහෙමනම් මං සත්තු දෙන්නෙක්ව බේරගත්තා කියන්නත් අමතකුණා මං දැම්මම ආපහු යන්න ඕන නවතින්න බැරිද පුළුවන් නම් හොඳයි ඒ දැම්ම බෑ දවසක සැබඩු විදිහට රඟපාන්න පුළුවන් කෙනෙක්ව එහෙ තියලා මම මෙහෙට එන්න එතකොට ටික දවසක් නතර වෙලා යන්න පුළුවන් ඒක නම් හොඳයි මහත් ඒකට කැමතියි දැන් ඉතින් ගාෆීල්ටයි ඕඩිටයි පුළුවන් ඉස්සර වගේම ඉන්න එහෙනම් මං ගිහිල්ලා එන්න යාළුවා අන්න ගොඩන මම විසිකලා ගන්ධ කොට්ටරකින් වඩි අනේ ඔන්න ගන්ධ අනේ හෙට දැම්ම මෙන්න හරි හෙටින හැමදාම ආයෙත් සාමාන්‍ය තත්ත්වයට හැරෙයි ඒ වුණත් දැන් ඒකන සතුටෙන් ඉන්නවා හරි ඔන්න මම ලොකු කෝටුව විසි කරනවා මේ පාට ගේන්න අන්න හරි අරන් ඉන්න හරි මේ